Hello everyone. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන අවිල්ලා ඉන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ රුපියල් ලක්ෂ 4ක් වගේ ගානට ලංකාවේ ඇතුලේ මේ වෙනකොට අලුතෙන්ම එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් කැමරා මොඩල්ස් තුනක් ගැන. මේ වීඩියෝ එකේ ඇතුළට යන්න කලින් මම කාරණා කීපයක් ඕගොල්ලන්ට කියන්න ලෑස්ති. ඒකෙන් පළවෙනි කාරණාව තමයි මම මේ අද අඳුන්වලා දෙන්න ලෑස්ති වෙන කැමරා මොඩල්ස් අතර මම කරන්නේ කම්පැරිසන් එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි කියන එකට වැඩිය මම කැමරා මොඩල්ස් තුනක් අඳුන්වලා දෙන්න තමයි මෙතනදී ලෑස්ති වෙන්නේ. ඒකට මම තෝරගෙන තියෙනවා ලංකාවේ මේ වෙනකොට තියෙන ලංකාවේ ප්‍රසිද්ධම එහෙම නැත්නම් ලීඩින්ම බ්‍රෑන්ඩ්ස් තුනක එක කැමරා මොඩල් එක ගානේ තමයි මම ඉන්ට්‍රොඩියුස් කරන්න ලෑස්ති වෙන්නේ. ඒකත් එක්කම ඇයි මම මේ ලක්ෂ 4ක වගේ මුදලක් මෙතනට දාලා තියෙන්නේ. අද වෙනකොට ලංකාවේ ඇතුලේ කැමරා ප්‍රයිසස් ගත්තාම බිගිනර් ලෙවල් එකෙන් එහාට ගියපු කැමරා එකක් අපි ගත්තොත් ප්‍රෝ ලෙවල් එකට පොඩ්ඩක් ළඟ එහෙම නැත්නම් සෙමි ප්‍රෝ වගේ කැමරා එකක් ගන්නවා නම් ලංකාවේ ලක්ෂ 4ක් විතර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් බජට් එකක් වෙලා තියෙනවා. ඔයාගේ බජට් එක මේ වෙනකොට ඊට වැඩිය ටිකක් අඩුයි නම් සමහරට ඔයාගාව තියෙන ලක්ෂ 3ක් ලක්ෂ 2ක් 3ක් 4ක් අතර ගාණක් වගේ නම් මම ඊට කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා ගිය අවුරුද්දේ ලක්ෂ 3කට විතර ලංකාව ඇතුළේ ගන්න පුළුවන් කැමරාස් කියන එක සම්බන්ධව. ඒකෙදි මම ගොඩක්ම සම්පූර්ණයෙන්ම වගේ කතා කරේ ක්‍රොප් සෙන්සර් කැමරාස් ගැන තමයි කතා කරේ. ඒකින් හින්දා ඒ බජට් එකට යන්න හිතන එක්කෙනෙක් නම් ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. මම ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අද මේ වීඩියෝ එකට මම තෝරගෙන තියෙන කැමරාස් ටික ඔක්කොම මේ ලක්ෂ 4ක් වගේ ගානට ගන්න පුළුවන් කැමරාස් ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම මම try කරලා තිනවා පුළුවන් තරම් ලක්ෂ 4කට ලෙන්ස් එකක් එක්ක ලක්ෂ 4ක් සහ ඒ ආසන්න ගානකට ලෙන්ස් එකක් එක්ක ගන්න පුළුවන් කැමරා මොඩල්ස් තෝරගන්න මම මේ පාර try කරලා තිනවා. ඒ වගේම මේ හැම කැමරා මොඩල් එකක්ම mirrorless කැමරාස්. මොකද මම DSLR වගේ ටෙක්නොලොජිස් ගැන කතා කරන්නේ නැහැ. ඒ ටෙක්නොලොජි දැන් පරණ නිසා. ඉතින් මම හිතන්නේ අලුතෙන්ම සල්ලි දීලා අලුතෙන්ම කැමරා එකක් ගන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ වගේ බජට් එකක් තියෙනවා නම් මිරර්ලස් කැමරාවකට අනේක හොඳයි කියලායි මම විශ්වාස කරන්නේ. එහෙමනම් අපි වැඩි වෙලා ගන්න නැතුව බලමු මොනවද මේ ලක්ෂ 4කට විතර ගන්න පුළුවන් කැමරා මොඩල්ස් තුන කියලා. මම මුලින්ම කතා කරන්න ලෑස්ති වෙන්නේ Canon කැමරා එකක් සම්බන්ධව Canon EOS R8 කියන මොඩල් එක ගැන තමයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ මොඩල් එක ඉන්ට්‍රොඩියුස් කරේ 2023 අවුරුද්දේ. ඒ කියන්නේ එච්චර ලොකු කාලයක් නෑ. දැන් අවුරුදු එකමාරකට දෙකකට විතර කලින් තමයි මේ කැමරා මොඩල් එක රිලීස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන ටෙක්නොලොජි එක අද වෙනකොට ගොඩක් ස්ටෑන්ඩඩ් ටෙක්නොලොජි එකක් තමයි පාවිච්චි වෙන්නේ. මේ කැමරා එක අපිට හම්බ වෙනවා 24 මෙගාපික්සල් ෆුල් ෆ්‍රේම් CMOS සෙන්සර් එකක්. ඒ කියන්නේ මේක ෆුල් ෆ්‍රේම් කැමරා එකක්. ෆෝකස් පොයින්ට්ස් ගැන කතා කරනකොට ෆෝකස් පොයින්ට්ස් 1053ක් මේ කැමරා එකේ සෙන්සර් එකට අපිට මැනේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් පේන ප්‍රමාණය 99ක විතර ඒරියා එකකට ෆ්‍රේම් එක ෆෝකස් කරගැනීමේ හැකියාව මේ කැමරා එකට තියෙනවා. ෂටර් ස්පීඩ් එක ගැන ගොඩක් කන්සර්න් කෙනෙක් නම් මේකට තප්පරෙන් 16000ක වෙනකන් ෂටර් ස්පීඩ් එකට යන්න පුළුවන් මැනුවල් මෝඩ් එකේදී ෂූට් කරනකොට. හැබැයි අනික් මෝඩ්ස් වල ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම්, ෂටර් ප්‍රයොරිටි, අපචර් ප්‍රයොරිටි වගේ මෝඩ්ස් වල යනකොට තප්පරෙන් 8000න් එකට යනකම් ස්පීඩ් එකකට මේ කැමරා එකට යන්න පුළුවන්. ඒ වගේම කන්ටිනියස් ෂූටින් ගැන කතා කරනකොට Canon R8 කැමරා එකට අපිට 30 frames per second raw photos ෂූට් කරන්න පුළුවන්. ඒ වගේම අපි JPEG photos වලට යනවා නම් 40 frames per second ෂූට් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ ෆ්‍රේම් රේට් එකක් බර්ස් මෝඩ් එකේ ෆ්‍රේම් රේට් එකක් අපිට මේ කැමරා එකට හම්බෙලා තියෙනවා. ෆෝකසින් ගැන කතා කරනකොට ඇත්තටම මේ වෙනකොට ෆෝකසින් ටිකක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා හැම කැමරා එකකම වගේ. ඉතින් මේකෙදිත් අර හියුමන් ඩිටෙක්ෂන් එහෙම නැත්නම් මිනිස්සෙක්ගේ ඇස අයිඩෙන්ටිෆයි කරනවට වැඩිය එතනින් එහාට ගියපු වෙහිකල්ස් ඇනිමල්ස් වගේ මෝඩ්ස් උත් මේ කැමරා එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එතකොට ෆෝකසින් පැත්ත එන්න දැන් කැමරාස් වල ලේසි වෙනවා. ඉතින් අපිට එතනින් එහාට ගිහිල්ලා අපි ෆොටෝග්‍රාෆ් එකේ ක්වලිටි එක ගැන එහෙම නැත්නම් ෆොටෝග්‍රාෆ් එකේ කොම්පොසිෂන් එහෙම නැත්නම් ෆොටෝග්‍රාෆ් එකේ ටෙක්නිකල් ක්වලිටි එක ගැන අපිට මීට වැඩිය ලොකු වෙලාවක් අපිට දාන්න පුළුවන් කැමරා එකේ ෆෝකස් එක ගොඩක් දුරට දැන් ඉම්ප්‍රූව් වෙලා තියෙන නිසා. ISO එක ගැන කතා කරනකොට මේ කැමරා එකට ෆොටෝග්‍රැෆි කරනවා නම් එක්ස්ටෙන්ඩඩ් රේන්ජ් එකක් තියෙනවා ISO එක 1,2400 වගේ ගාණක්. ඒ වගේම වීඩියෝ කරන කට්ටියට ISO එක 25600 වගේ යන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ කැමරා එකක් ගන්නකොට අපිට වීඩියෝ ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් මේකේ වීඩියෝස් සපෝට් කරන රේට් එක ගැන මම කියන්නම්. මේකේ 4K වෙනකන් යන්න පුළුවන් 60 frames per second වීඩියෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම මේකට අපිට හම්බෙන්නේ Canon RF mount එකක්. ඔයගොල්ලෝ දන්නවා Canon එකේ DSLR වල සහ
mirrorless වල mounts වර්ග දෙකක් තියෙනවා. ඉතින් RF mount එකක් හම්බෙන්නේ. ඉතින් මේ කැමරාවකට අපිට Canon RF lenses පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කලින් Canon එකේ DSLR වල තිබ්බ mounts පාවිච්චි කරන්න අවශ්‍යයි නම් converter එකක් අපිට පාවිච්චි කරලා තමයි ඒ වැඩේ කරගන්න වෙන්නේ. මේකේ 3-inch touch screen එකක් තියෙනවා. ඒ වගේම 1.62 million dots තියෙන sensitivity එක තියෙන touch screen එකක් අපිට හම්බ වෙනවා. built-in Wi-Fi, built-in Bluetooth තියෙනවා. ඒක නිසා අපිට ඕන නම් අපේ කැමරා එකට අපේ කැමරා එක මොබයිල් එකකින් කන්ට්‍රෝල් කරන්න, එහෙම නැත්නම් අපේ කැමරා එකෙන් ගත්ත ෆොටෝස් මොබයිල් එකට, එහෙම නැත්නම් ලැප්ටොප් එකට, ටැබ්ලට් එකට ට්‍රාන්ස්ෆර් කරන්න මේ වගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට තමයි මේ කැමරා එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ බර ග්‍රෑම් 414ක් කියලා කියනවා බොඩි එක විතරක්. මම හිතන්නේ මේකේ බැටරි එක ඉන්ක්ලූඩ් වුණාම ඊට වැඩිය පොඩි බරක් එන්න පුළුවන්. ඒ වගේම මේ කැමරා එක අවුට්ඩෝර් පාවිච්චි කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට ටිකක් රෙකමෙන්ඩ් කරන්න හැකියාව වැඩි. මොකද මේකේ වෙදර් සීල් එකක් තියෙනවා. නැත්නම් වෙදර් රෙසිස්ටන්ස් එකක් බිල්ඩ් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි Canon EOS R8 කියන කැමරා එකේ ස්පෙસિෆිකේෂන්ස් අපිට හම්බ වෙන්නේ. අපි බලමු ලංකාවේ මාකට් එකේ මේක මොන වගේ ගණන් වලටද අපිට ගන්න පුළුවන් කියලා. EOS R8 බොඩි එක Canon Metropolitan ලංකාවේ නියෝජිතයා ගාව වෙබ්සයිට් එකේ ලිස්ට් කරලා තියෙනවා. නමුත් ඒක available ද නැද්ද, ඕඩර් කරන්න පුළුවන්ද කියලා ඉන්ෆර්මේෂන් එකක් නම් මෙන්ෂන් කරලා නැහැ. මම දන්නේ නැහැ ඉන්ෆර්මේෂන් මොකද මේකේ නැත්තේ කියන එක. නමුත් මේ වෙනකොට මේක කැමරා LK එකේ out of stock ගිහිල්ලා තියෙනවා. හැබැයි pricing දිහා බැලුවාම කැමරා LK එකේ බොඩි එක විතරක් 3,44,500කට තමයි අන්තිමට ලිස්ට් කරලා තිබිලා තියෙන්නේ. මම හිතන්නේ මේක discounted price එකක් වෙන්න ඕනේ. හැබැයි මේකේ බොඩි එක සහ ලෙන්ස් එක එකතු කරලා ගත්තොත් 24 to 50 mm ලෙන්ස් එකක් එක්ක 3,94,000කට ගන්න පුළුවන්. ඒ වගේම 50 mm ලෙන්ස් එකක් එක්ක 4,14,000කට ගන්න පුළුවන්. මම හිතනවා කැමරා LK එකේ මේක ආපෝසරයක් available වෙන්න පුළුවන් කැමරා එකක්. ඒක නිසා මේ pricing ගැන මේ වෙලාවේ තමයි මේක වෙබ්සයිට්ස් වල මෙන්ෂන් වෙලා තියෙන්නේ. සමහරවිට අලුත් ස්ටොක්ස් එනකොට පොඩි වෙනස්කම් වෙන්න හැකියාවක් තියෙනවා. කැමරා ෆයින් විෂන් ගත්තොත් ඒකෙත් වෙබ්සයිට් එකේ මේ කැමරා එක ලිස්ට් වෙලා තියෙනවා. ස්ටොක්ස් වල තියෙනවද නැද්ද කියන එක මෙන්ෂන් වෙලත් නැහැ. ප්‍රයිස් එක මෙන්ෂන් වෙලත් නැහැ. අමතර දෙයක් කියන්න මම පොඩ්ඩක් දැකපු දෙයක් තමයි ලංකාවේ වෙබ්සයිට්ස් වල ගොඩක් වෙලාවට ප්‍රයිස් එක මෙන්ෂන් වෙලා තියෙන විදිය සම්බන්ධව ටිකක් සෑහීමටපත් වෙන්න අමාරුයි. මොකද අද වෙනකොට ඔන්ලයින් කමියුනිටි එක ගොඩක් ග්‍රෝ වෙලා තියෙනවා. වගේම හැමෝම කැමති කෝල් එකක් දීලා ඊමේල් එකක් දාලා මැසේජ් එකක් දාලා ප්‍රයිස් එකක් ගන්නවට වැඩිය කැමති වෙබ්සයිට් එකට ගියාම මේ ප්‍රයිස් එක ට්‍රාන්ස්පරන්ට් නම් මොකද ප්‍රයිස් ට්‍රාන්ස්පරන්සි එක කියන එක හැමතැනම තියෙන්න ඕනේ. මම සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඩීල් කරන්නේ නැහැ ප්‍රයිස් එක හංගන වෙබ්සයිට්ස්. එහෙම නැත්නම් ප්‍රයිස් එක හංගන ඩීලර්ස්ලත් එක්ක මම ඩීල් කරන්නේ නැහැ. මම මෙතනදී කියන්නේ මේ කෙනෙක්වත් ප්‍රයිස් එක හංගනවා කියලා. නමුත් මම මේකෙන් අදහස් කරන්නේ ප්‍රයිස් එක ට්‍රාන්ස්පරන්ට් නැහැ කියන එක. මොකද මම යම් කිසි තැනකට කෝල් කරලා ප්‍රයිස් එක චෙක් කරාම ඒගොල්ලෝ මට කියන ප්‍රයිස් එකට අමතරව වෙනස් ප්‍රයිස් එකක් සමහරවිට තව එක්කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ප්‍රයිසිං සම්බන්ධව විශේෂයෙන්ම ට්‍රාන්ස්පරන්ට් වුණා නම් ඊට වැඩිය හොඳයි. එතකොට අපිට හරි ඉක්මනට මේ දේවල් කම්පෙයාර් කරලා ඕනම බයර් කෙනෙකුට එයාගේ ඩිසිෂන් එක ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් ඒක මම අමතර දෙයක් තමයි මෙතනදී කිව්වේ. අපි එhmenan ඊළඟට මම ඉන්ට්‍රොඩියුස් කරන කැමරා එක මොකක්ද කියලා බලමු. ඊළඟට මම කතා කරන්න ලෑස්ති වෙන්නේ Sony කැමරා එකක් සම්බන්ධව. ඒ තමයි Sony a6700 කියන කැමරා එක. Sony a6700 කියන මොඩල් එක Sony ඉන්ට්‍රොඩියුස් කරන්න 2023 දී. ඒ කියන්නේ මේකත් ඉතාමත්ම මෑතකදී ගිය අවුරුදු දෙකක් ඇතුළත රිලීස් වෙච්ච කැමරා එකක්. ඒ කියන්නේ මේ කැමරා එක ඇතුළේ අපිට ගොඩක් Sony එකෙන් කරපු ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට්ස් බලා ගන්න පුළුවන්. අපි අද මේ කතා කරන කැමරාස් තුනෙන් Sony a6700 කියන්නේ APS-C කැමරා එකක්. Sony එකෙන් අපි කතා කරන මේ ලක්ෂ 4ට කිට්ටු බජට් එක ඇතුලේ brand new full frame කැමරා එකක් ගැනීමට හැකියාවක් මේ වෙනකොට නැහැ. එහෙම නැත්නම් Sony එක බොඩි එකත් එක්ක ලෙන්ස් එකකුත් එක්ක මැනේජ් කරන කැමරා එකක් මේ ප්‍රයිස් එකේ නැහැ. මොකද Sony එකේ කැමරාස් ඊට වැඩිය පොඩ්ඩක් මිලාදිකයි. හැබැයි Sony එකෙන් අපිට හොඳ ඔප්ෂන් එකක් දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් සමහරවිට අපි හිතනවා නම් ලක්ෂ 4ක් වගේ ගානට Sony කැමරා එකක් අරගෙන මට මේ ෆොටෝග්‍රැෆි කියන එකට එන්ටර් වෙන්න එහෙම නැත්නම් වැඩක් කරගන්න පුළුවන්ද කියනවා නම් බය නැතුව රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ලෙවල් එකේ කැමරා එකක් තමයි මේ Sony a6700 කියලා කියන්නේ. මේකට තියෙන්නේ 26 මෙගාපික්සල් සෙන්සර් එකක්, APS-C CMOS සෙන්සර් එකක්. ඒ වගේම මේකට ඒගොල්ලන්ගේ Exmo R කියන ප්‍රොසෙසර් එක ඉන්සර්ට් කරලා තියෙනවා. මේක විශේෂත්වය වෙන්නේ මේකයි. Sony එකෙන් ඉන්ට්‍රොඩියුස් කරා AI processing unit එකක් Bions XR කියලා. ඉතින් මේ AI processing unit එක තමයි Sony එක a6000 කියන මේ කැමරා මොඩල් එකට ඉන්සර්ට් කරලා තියෙන්නේ. මේකේ වැදගත්ම දේ තමයි Sony එකෙන් අද එන ෆ්ලැග්ෂිප්ස් මොඩල්ස්. එහෙම නැත්නම් Sony එකේ මීට වැඩිය මිල අධික ඒ වගේම ටිකක් ප්‍රෝ ලෙවල් එකේ තියෙන මොඩල්ස් විශේෂයෙන්ම ගත්තොත් Sony A1,
Movie cameras ගත්තොත් Sony FX3, ඊට පස්සේ ගත්තොත් Sony A7 IV, Sony A7 III II වගේ කැමරාවල එන්නේත් මේ Bionz XR කියන AI powered chip එක. ඉතින් ඒ chip එකම තමයි ඒ processing unit එකම තමයි පාවිච්චි කරන්නේ Sony එක මේ A6700 කියන කැමරා එකට. එතකොට අනිවාර්යයෙන්ම මේක crop sensor කැමරා එකක් වුණාට මේකෙදී අපිට crop එකක් හම්බුණාට කැමරා එකේ processing power එක සහ image quality එක සම්බන්ධව සාමාන්‍ය full frame Sony full frame කැමරා එක අද brand new වෙන full frame කැමරා එක තියෙන capacity එකම මේ කැමරා එකට inbuilt කරලා තියෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ Sony එක අර full frame කැමරා එකක් මේ බජට් එක ඇතුලේ හදන්න නැති වුණාට ඒගොල්ලෝ පුළුවන් තරම් try එකක් දීලා තිනවා. crop sensor කැමරා එකක් ඇතුලේ වුණත් මේ තියෙන full frame cameras වල තියෙන capacity එක build කරන්න. අපි බලමු මේකේ තියෙන තව features ටිකක්. මේකේ focus points අපිට 759ක් හම්බ වෙනවා. ඒ වගේම focusing ගැන කතා කරනකොට AI focusing system එකක් තියෙන නිසා මේකට human, animal, bird, insect, car, train, airplane වගේ focusing AI focusing system එකක් මේකට හම්බෙලා තියෙනවා. ඒකට මම අර කලින් කිව්වා වගේ Sony එකේ තියෙන අලුත් flagship models වල තියෙන AI focusing capacity එකම තමයි මේ Sony A6000 කැමරා එකටත් හම්බෙලා තියෙන්නේ. Sony A6700 ගේ shutter speed එක ගැන කතා කරොත් අපිට තප්පරෙන් 8000න් එකක shutter speed එකට යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට high speed objects උනත් capture කරගැනීමේ හැකියාවක් මේකට crop sensor කැමරා එකක් උනත් අපිට ලබා දීලා තියෙනවා. මේ speed එක අපිට හම්බෙන්නේ electronic shutter එකේදී. අපිට mechanical shutter එකේ යනවා නම් අපිට තප්පරෙන් 4000න් එක speed එකකට යන්න පුළුවන්. IS එක අපි කතා කරත් අපි කලින් කතා කරපු කැමරා එක වගේම 32000 වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් extend කරොත් 102400 වෙනකන් යන්න පුළුවන්. Video capacity එක ගත්තොත් මේකෙත් 4K 60 frames per second යනකම් record කරන්න video record කිරීමේ හැකියාව තියෙනවා. Sony A6000 කැමරා එකේ 2.95 inch screen එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මේකේ dots ගාන 1,30,000 කියලා mention වෙලා තියෙනවා. මේ කැමරා එකේ Sony A6700 අපිට හම්බෙන්නේ Sony E-mount එකක්. Sony environment එකේ. එහෙම නැත්නම් Sony systems ඇතුලේ මේ E-mount එක තමයි famous mount එක. ඒක නිසා Sony එකෙන් අද හැදෙන lenses හැම එකක්ම වගේ මේ කැමරා එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම විශේෂ දෙයක් කියන්න කැමතියි. මොකද මම experience එකෙන් දැකලා තියෙනවා ගොඩක් wildlife වගේ photography කරන කට්ටිය මේ වෙනකොට මේ Sony A6700 කියන crop sensor කැමරා එකත් එක්ක ඒගොල්ලන්ගේ අනික් lenses wildlife වලට පාවිච්චි කරන Sony long lenses පාවිච්චි කරන්න interest එකක් දක්වන බව පේන්න තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා crop sensor එක පාවිච්චි කරනකොට crop factor එක නිසා අපේ lens එකේ focal length එකේ යම්කිසි increase එකක් අපිට හම්බ වෙනවා. ඒ increase එකත් එක්ක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන zoom range එකට වැඩිය zoom range එකකට අපිට යන්න හැකියාව තියෙනවා crop sensor එකක් එක්ක long lens එකක් පාවිච්චි කරන අවස්ථාවකදී. ඉතින් මේ advantage එකත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන AI focusing capacity එක ඒ වගේම extended ISO එක ඒ වගේම normal standard mirrorless එක නැත්නම් standard full frame mirrorless එක හම්බෙන shutter speed එක ඒ ඔක්කොමත් මේ කැමරා එකේ inbuilt කරලා තියෙන නිසා මේකෙදි ගොඩක් වෙලාවට action photography කරන කට්ටියට අර advantage එක අපිට zoom lens එකේ තියෙන advantage එක මේ crop sensor එකත් එක්ක ගන්න හැකියාවක් තියෙනවා. මේකට inbuilt Wi-Fi built in කරලා තියෙනවා. එතකොට කැමරා එක අපිට ඕන වෙලාවක computer එකට හරි අපේ laptop එකට මොබයිල් එකට කනෙක්ට් කරලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ග්‍රෑම් 409ක වගේ weight එකක් තමයි මේ කැමරා බොඩි එකට තියෙන්නේ. අපි දැන් බලමු Sony A6700 එක ලංකාවේ price වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ Sony නියෝජිතය වෙන කැමරා LK එකේ Sony A6700 එක 4,15,500කට ලිස්ට් වෙලා තියෙනවා. මේක හම්බ වෙන්නේ Sony 16-50mm lens එකක් එක්ක ඒ වගේම මේකට තව කොම්බෝ එකක් මේ වෙලාවේ හම්බ වෙනවා. ඒ කියන්නේ Sony 64GB memory card එකක් එක්ක AXG NP-FZ100 dual battery charge එකක් සහ බැටරිකුත් එක්ක තමයි මේ ගාන හම්බෙලා තියෙන්නේ. ඒක මම කිව්වේ සාමාන්‍යයෙන් මේ කැමරා එක මේ බජට් එක ඇතුලේ සාමාන්‍යයෙන් Sony එකෙන් මේ කැමරා එකට හොඳ බන්ඩල් එකක් ඉන්ක්ලූඩ් කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ කැමරා එක කැමරා ෆයින් විෂන් එකේ තියෙනවා කියලා මෙන්ෂන් වෙලා තියෙනවා. නමුත් ප්‍රයිස් එක හෝ මේක මේ වෙලාවේ අවైలබල්ද සහ ඕඩර් කිරීමේ හැකියාවක් නම් මට දැනට පේන්නේ නැහැ. ඊළඟට මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කැමති කැමරා මොඩල් එක තමයි Nikon Z52 කියන කැමරා මොඩල් එක. මේකේ මම කලින් වීඩියෝ කලින් කරපු වීඩියෝ එකේදී මම Nikon Z50 ගැන කතා කරා. මේක 2019 දී රිලීස් වෙච්ච කැමරා එකක්. නමුත් ඒකේ ප්‍රෙඩෙසෙසර් එහෙම නැත්නම් ඒකේ ඉම්ප්‍රූව් කරපු version එක හැටියට Nikon මේ Z50
2 කියන මොඩල් එක රිලීස් කරා 2024 නොවැම්බර් මාසේ. ඒ කියන්නේ මේ කැමරා එක ටෙක්නිකලි ගත්තාම අද අපි කතා කරන කැමරාස් තුන අතරින් ගත්තාම අලුතෙන්ම රිලීස් වෙලා තියෙන කැමරා එක මේක තමයි. ඉතින් අපි බලමු මේ කැමරා එකේ මොන වගේ ෆීචර්ස් තියෙන කියලා. Nikon Z52 කියන කැමරා එක අපිට හම්බෙන්නේ 21 මෙගාපික්සල් APS-C CMOS sensor එකක් තමයි හම්බෙන්නේ. එතකොට මේ කැමරා එකත් අපිට crop sensor කැමරා ගණයට තමයි දාන්න පුළුවන් වෙන්නේ. මේකේ focus points ගත්තොත් අපිට focus points 209ක් හම්බෙනවා. ඒ වගේම shutter speed එක ගත්තොත් mechanical shutter එකේදී අපිට shutter එක තප්පරෙන් 4000න් එකක් වෙනකන් shoot කරන්න හැකියාව තියෙනවා. burst mode එකේදී අපිට 30 frames per second shoot කරන්න මේ කැමරා එකට පුළුවන්. ඒ වගේම ISO range එක ගත්තොත් ISO එක 51200 වෙනකන් අපිට shoot කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම video shooting capacity එක ගත්තත් 4K 60p වෙනකන් shoot කරන්න හැකියාවක් තියෙනවා. මේකට එන්නේ Nikon Z mount එකක් තමයි අපිට හම්බෙන්නේ. මේ mount එක තමයි Nikon වලින් introduce කරලා තියෙන ඒගොල්ලන්ගේ අලුත් mirrorless cameras වල. Nikon LCD screen එකේ අපිට හම්බෙනවා 3.2 inch LCD screen එකක්. ඒ වගේම approximately 1040k dots LCD screen එකක් තමයි අපිට හම්බෙන්නේ. මේ කැමරාවකට අපිට Wi-Fi Bluetooth වලින් control කරන්න පුළුවන්. ඒ වගේම gram 495ක වගේ බරකට තමයි මේ කැමරා එකේ body එක අපිට හම්බෙන්නේ. ඒ වගේම මේ කැමරා එකටත් 9 subject auto focus system එකක් තියෙනවා. ඒ වගේම මම කිව්වා වගේ අද වෙනකොට standard එකක් වෙගෙන එනවා මේ auto focus system එක මිනිසුන්ගෙන් එහාට ගිහිල්ලා වාහන සත්තු වගේ දේවල් identify කිරීමේ හැකියාව කැමරාස් වලට පොඩ දැන් එකතු වෙගෙන එනවා. අපි දැන් බලමු Nikon Z52 එක ලංකාව ඇතුලේ මොන වගේ ගානකටද විකිනෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලම බලමු ෆොටෝ ටෙක්නිකා ලංකාවේ Nikon ඩීලර් ඒගොල්ලෝ ගාව වෙබ්සයිට් එකේ මේක ලිස්ට් වෙලා තියෙනවා 3,30,000කට බොඩි එක විතරක්. මේකට මම හිතන්නේ එතන බොඩි එක විතරක් ලැබෙන නිසා අපිට අනික් ප්‍රයිස් එකක් ඉන්ක්ලූඩ් කරගන්න වෙනවා Nikon lenses බලලා මොන lens එකද මේකට දාන්න කියලා. නමුත් බොඩි එක විතරක් 330,000 වලට ගන්න පුළුවන්. ඒ වගේම මේක කැමරා LK එකේ ප්‍රයිස් කරලා තියෙනවා body and lens bundles හැටියට කොම්බෝස් හැටියට තමයි ප්‍රයිස් කරලා තියෙන්නේ. අපිට හම්බෙනවා Nikon Z52 mirrorless camera එක 16 to 50 mm සහ 50 to 200 mm lenses දෙකම එකතු කරලා 4,34,500කට ගන්න පුළුවන්. මේක ස්ටොක් එකේ මේ වෙලාවේ තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම තව ඔප්ෂන් එකක් අපිට හම්බෙනවා Nikon Z52 mirrorless camera එකත් එක්ක Nikon 18 to 140 mm lens එක සහ lens kit, tripod, 64GB external memory card reader, shoulder bag සහ cleaning kit කියන මේ ඔක්කොම එකතු කරලා බන්ඩල් එකක් අපිට හම්බ වෙනවා කැමරා LK එකේ 4,15,500ක. ඉතින් මේ වගේ prices වලට තමයි Nikon Z52 කියන කැමරා එකක් ලංකාවේ available වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කැමරාස් තුන තමයි මම අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට introduce කරලා දුන්නේ. මේ කැමරාස් තුනම ගිය අවුරුදු දෙකක් වගේ ඇතුළත release වෙච්ච latest technology එක ගොඩක් ඇතුළත් වෙච්ච කැමරාස් තුනක්. ඒකින්ද අපිට මේ කැමරාස් purchase කරනවා නම් එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මේ කැමරා එක outdate වෙයි ඉක්මනට. එහෙම නැත්නම් මේකට service එක නැති වෙයි. එහෙම නැත්නම් parts නැති වෙයි වගේ දේවල් ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ කැමරාස් තුනම ගිය අවුරුදු දෙකක් වගේ ඇතුළත රිලීස් වෙච්ච කැමරාස්. ඒ වගේම මම හිතන්නේ 400,000 එහෙම නැත්නම් ලක්ෂ 4ක් කියලා කියන්නේ සාමාන්‍ය decent budget එකක් ෆොටෝග්‍රැෆි පටන් ගන්න හදන එක්කෙනෙකුට අද වෙනකොට. ඉතින් මේ වැඩේ කරනවා නම් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මම අද ඉන්ට්‍රොඩියුස් කරපු මේ කැමරාස් තුනෙනුත් යම් කිසි දෙයක් ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කැමරා මාකට් එක ගැන. එබැවින් ළඟදිම දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ගිහිල්ලා එන්නම්. happy photography.